දේවල් වැඩි වෙන තරමට ජීවිතේ සංකීර්ණ වෙනවා. පැහැදිලිද? හිතන්නකෝ පාන්දර 3 ඉඳලා 6 දක්වා වගේ කාලය අපි ඇඩ්ලේඩ් වල ඉඳලා මෙල්බර්න් යන්නට බලාපොරොත්තු වෙනවා. ඇඩ්ලේඩ් නගරේ හරහා. අපිට පහසුවෙන් යන්න පුළුවන් ද බැයිද? උදේ 7 පහ වෙනවා. දැන් පහසුද ගමන? මනසත් එහෙමයි. මනසට දරා ගන්න පුළුවන් අරමුණු ප්‍රමාණයක් තියෙනවා. හැබැයි එක එක්කෙනාගේ ධාරිතාවන් වෙනස්. මිනිස් මනස කියලා කියන්නේ වතුර ටැංකියක් වගේ. ඇතැම් වතුර ටැංකිය තියෙනවා ලීටර 100යි. ඇතැම් ඒවා 200යි. ඇතැම් වතුර ටැංකිය ලීටර 500යි. ඇතැම් වතුර ටැංකිය ලීටර 1000යි, 5000යි, 10000යි, 20000යි ඊට වඩා වැඩි ඒවාක් තියෙනවා. ඔබ සහ ඔබත් එක්ක ඉන්න අයගේ මනසේ ධාරිතාවේ ප්‍රමාණය ඒ අයව දිනපතා ඇසුරු කරද්දී අපිට යම් පමණකින් අවබෝධ කරගන්න පුළුවන්. ඔබත් මෙන්න මෙහෙම කියනවාද? ඇයි ඔයාට මං කියන එක තේරෙන්නේ නැත්තේ? එහෙම කියනව නේද? ඒ කියන්නේ එයාගේ ධාරිතාව අඩුයි. ධාරිතාව අඩු කෙනෙකුට ඔබ කොච්චර ගැඹුරින් දෙයක් පහදලා දෙන්න හැදුවත් එතන හටගන්නේ අවුලක්. අවුලක් හටගත්තට පස්සේ කාරණා දෙකක් ක්‍රියාත්මක වෙනවා. එක්ක ෆයිට්, එක්ක ෆ්ලයිට්. බුදුදහම කියන්නේ ෆයිට් කරන එකවත් ෆ්ලයිට් කරන එකවත් නෙමෙයි. යථාර්ථය අවබෝධ කර ගැනීම. ෆයිට් එකේදීත් සිහියෙන් ඉන්නවා. ෆ්ලයිට් කරන්න හිතෙද්දිත් සිහියෙන් ඉන්නවා. ඒ කියන්නේ අපිට ප්‍රශ්න වලින් අත් මිදෙන්න සටන් කරන්නත් පුළුවන්. දමලා ගහලා පලා යන්නත් පුළුවන්. බුදුදහම කියන්නේ සටන් කිරීම නොව, පලා යාම නොව, යථාර්ථයට සිහි කල්පනාවෙන් මුහුණ දීමයි. පැහැදිලිද?